Hi guys, good morning. ඔන්න අද මං ලබනවා අපි පල්ලියට දැන් ආවා. අපිට 6 වෙද්දි ඉන්න ඕනේ. මං හිතන මං විතරයි තාම ඇවිල්ලා තින්නේ. එහෙනම් guys අපි පූජාව පටන් ගද්දී හම්බ වෙන්න. මං ඔන්න ෆොටෝස් ටිකකුත් ගත්තා දැන් පල්ලියේදී. දැන් අපි 6 වගේ වෙද්දි ඉන්න ඕනේ. තාම ටිකක් කඩලා ආවා. 7ට තමයි පූජාව තින්නේ. අද මං ලබන්නේ දිව්‍ය සප්සාද වහන්සේ. ඕකල්ලට ඒක පූජාවද බලන්න පුළුවන්. මම තමයි පොල් තෙල් පහන පත්තු කරන් ඉන්නේ. දැන් guys අපි ඒ වෙලාවේ හම්බෙමු. Hi guys, එදා දවසේ මට කතා කරන්න බැරි වුණා. ඒක නිසා මම පොඩි ඕකලට voice over එකක් කරන්නේ. අපි දැන් පූජාවට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. දැන් ඔය ඕකලට පේනවාද පොලිමක ඉන්නවා. ඊට පස්සේ පොලිම ඉන්න කලින් ඊට පස්සේ ෆා දෙනවා. ඊට පස්සේ අපි ෆාදෝ පිළිගන්නවා. ෆාදෝ පිළිගන්න අරගන්න ෆාදෝ අපෙන් ප්‍රශ්න වර්ගයක් අහනවා. ප්‍රශ්න වර්ගයක් අහලා අපි වලට උත්තර දීලා අපි හැමෝම ෆාදර්ත් එක්කම යනවා පූජාවට. අපි මම දැන් ලබන ළමයි නෝයි ෆාදර් විතර නෙමෙයි තව ඉන්නවා බෑන්ඩ් එකේ කරලා ඉන්නවා ටීචර්ස්ලා ඉන්නවා සිස්ටර්ස්ලා ඉන්නවා හැමෝම ඉන්නවා. එහෙනම් මම ඔයගොල්ලෝ තනින් තන අමතර කැලි පොඩක් පෙන්නන්නම්. බයි.
guys ඔන්න තුන පොල් තෙල් පහන පත්තු කරනවා මුලින්ම ෆාදර්ස්ලා දෙන්න පත්තු කරනවා ඊට පස්සේ සිස්ටර්ස්ලා පත්තු කරනවා ඊට පස්සේ ටීචර්ස්ලා පත්තු කරනවා ඊට පස්සේ මම පිටිම ළමයිගෙන් පත්තු කරනවා ගැන් ළමයිගෙන් වෙන ගර්ල් කෙනෙක් පත්තු කරන්නේ එහෙනම් guys මම ඔයගොල්ලන්ට අනිත් ඒවත් පැහැදිලි කරන්නම් පියාණන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදය දෙවියන් වහන්සේගේ ප්‍රේමය මෙතන වෙන්නේ අපි ප්‍රසාද ස්නාපනය පොරොන්දුව අලුත් කිරීම මං අනිත් ටිකත් ඕගලට පෙන්වන්න දිව්‍යන් වහන්සේගේ දරුවන් වශයෙන් ජීවත් වන සඳහා ඔබ පාපය ප්‍රතික්ෂේප කරන්නාහුද? පාපය පියාස අන්ධකාරයේ කුමාරයා වන සාතන් ඔබ ප්‍රතික්ෂේප කරන්නාහුද? පාපයට වහල් වීම සහ අධර්මයට ඇල්ම ඔබ ප්‍රතික්ෂේප කරන්නාහුද? අහසක් පොළවක් මව වදාළ සීල බලති පියාණන් වන දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාස කරන්නාහුද? කන්නේ මල් වහන්සේගේ නිබිද කුරුසි මෙතන තින්නේ පඳුරු අරන් යන්න ඕනේ අපිට නම් අරන් යන්න ඕනේ CR පොතක් අම්මලා තාත්තලාට අරන් යන්න නෑ මං හිතන්නේ අපි නම් ගෙනාවේ පඩිප්පු කිලෝ එකකුයි සීනි කිලෝ එකකුයි මං නම් හිතන්නේ හිතන විදියට එහෙම තමයි බෑග් වල තිබ්බේ එහෙනම් මං ඔයගලට අනිත් ඒවා වලත් පෙන්නන්නම් guys ඔන්න ඔතන තමයි guys මේන් එක අපි ජේසුව ලබනවා කියන්නේ අපිට දෙනවා පූපයක් ඒ පූපය අපි රීප්‍රසන්ට් කරන්නේ ජේසුව කියලා ඒ පූපේ නිකම්ම දෙන එක වයින් එක දෙන්නේ අපි වයින් එක රීප්‍රසන්ට් කරන්නේ ජේසුගේ ලේ කියලා එහෙනම් guys මං අනිත් ටිකත් ඔයගලට පස්සේ පෙන්නන්නම් මෙතන තමයි දෙමව්පියන් නැවතීම මෙතන ටීචර්ස්ලා අපිව පොලිමකට හදනවා ළමයිව ඊට පස්සේ අම්මයි තාත්තා යනවා ඊට පස්සේ සින්දුව කියන ගීතිකාවක් දානවා ගීතිකාවක් දාලා අපි ඒකලට වදිනවා මන්දලා ඕකලා සමහර කල කල්පනා කරන්නේ මොකද මම ලබලා අනිත් පැත්තට මට පොඩක් අමුතුනා ඒකයි අම්මා ලබන්න එක ඉන්නවා කියලා ඒකයි එහෙනම් මම ඕකලා අනිත් ඒවා පෙන්නන්න බෑ ආත්මික මල්ප ගොඩක් හදනවා ඒක තියෙන්නේ අපි හොඳ වැඩ මර්ධන ක්‍රියා ඒ කියන්නේ ජපමාලයේ කිව්වද කියලා ඒ ටික අපි ජේසුට පුදනවා ඔතන අපේ ඒ කියන්නේ ගෲප් ෆොටෝ එකක් ගන්නවා ගෲප් ෆොටෝ එක ගන්න අපි බෑන්ඩ් එක ගහලා අපි යනවා එහෙමම කෑම කන්න කෑම කාලා ඊට පස්සේ එතනින් දිව්‍ය පූජාව ඉවරයි ඊට පස්සේ අපිට සර්ටිෆිකේට් එකක් දෙනවා කොන්තයක් දෙනවා පොතක් දෙනවා ඊට පස්සේ එතනින් ඉවරයි ඉතින් ඔන්න දැන් දෙවි පූජාවත් ඉවරයි අපි පොඩි පාටියක් දැම්මා ෆස්ට් හෝලි කමියුනියන් නේ guys ඒක නිසා මට තෑගි ගොඩාක් හම්බුණා මම මේකේ ගොඩාක් සවුන්ඩ් එක අඩු කරනවා මොකද අපි ගෙදර කාට බක 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 කාලා කෑ ගන්නවා ඉවර යන්නේ
ඒක නිසා මම මෙතනින් අයින් කරනවා. බයි. ඔන්න දැන් දෙවී පූජාවත් ඉවරයි. අපි පොඩි පාටියක් දැම්මා. ෆස්ට් හෝලි කමියුනියන් නේ ගයිස්. ඒක නිසා මට තෑගි ගොඩාක් හම්බුණා. මම මේකේ ගොඩාක් සවුන්ඩ් එක අඩු කරනවා. මොකද අපි ගෙදර කට බක 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 ගාලා කෑ ගන්නවා ඉවර යන්නේ නැහැ. ඒක නිසා මම මෙතනින් අයින් කරනවා.